කපල් සෙට් එකක්. ලංකාවේ නම් පුතේ ඕස්ට්‍රේලියාවේ නම් කන්ටෙන්ට් කරලා ජොඩගෙන කවදාද නම ඔසී ක්ලබ්ස් කියලා. ආයෙ ඉන්නවා ළමයි ජපන් වල. මොන නියමනම කවි හක්කයි. ආයෙ ජෝඩුවක් ඉන්නවා පුතේ කවුද මේ අර කොල්ලා අස්තු කියලා ගෑ ගහන්නේ කවුද ළමයි? උසමහා දෙන ජෝඩුවක් එහෙම ඉන්නවා. අන්දපන් නම් මතක නැහැ. ආයෙ ඔය මට මතකයි අපේ කැම්පස් එකේ කපල් එකක් ඉන්නවා මේ උන්නම් එච්චරම තාම නැහැ ප්‍රසිද්ධ. තව ඉන්නවා පුතේ මේ ලංකාවේ ඉන්නවා මේ හනි බනි කියලා මගේ යාළුවෙක් ඒ කරන පොල්ල විමුක්ති. මගෙත් එකට ක්ලාස් ගිය පොල්ලෙක්. මම මේ ළඟදී ටිකක් දැන් කල් කතා කරා මචං වීඩියෝ එකක් කොහොමද කරගන්නේ කියලා අහන්න. ඊට පස්සේ තව අර උසමහාත පොල්ලෙක් කියනවා ළමයි සුදු. නේසරෝයි නිම්මයි. දැන් ලංකාවේ පුතේ එක එක දේවල් ප්‍රොමෝට් වෙන ASCII. එයාලා හිමීට ප්‍රොමෝට් කරනවා ළමයි මේ දෙන්නෙක් අතරේ සම්බන්ධතාවවල වෙන්න පුළුවන් දේවල් හිනාවෙන් ළමයි ලස්සනට පෙන්නනවා. හරි. තොර වෙන දේවල් මම සෑහෙන ප්‍රොමෝට් වෙන ASCII. ඕක ප්‍රොමෝට් වෙන එක ලොකු දෙයක්. කැමරාව ඉස්සරහා ළමයි සමහරක් විතර කරන එක ඇත්ත වෙන්නත් බොරු වෙන්නත් පුළුවන්. මට නම් කාගත්තේ බොරුවක් තේරෙන්නේ නැහැ. අට ගිය උන්ලගේ මුන්දෙන්න මාර මැච් එකක් ගහගෙන ඒක ASCII කරන ගේමක් වෙනම ආසෙ දෙනවා. මිනිස්සුන්ට සමහරලාට පුතේ එහෙම සහකරුවෙක් සහකාරී වෙන්න ආසෙ දෙනවා. මේ උන්ගේ පෞල් ජීවිතය රැකේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒක ASCII බලන්න පුතේ. මම හිතනවා ඒගොල්ලෝ ප්‍රොමෝෂන් එකක් කරොත් සැලකිය යුතු ආදායමක් යාලට එනවා ඇති. සමහරවුන් නිකන් කරගන්න කතා කරනවත් ඇති. අනේ අපි ඒක මෙහෙ ප්‍රොමෝට් කරලා දෙන්න. ගොඩක්ම නිකන් කරගන්න ආසයි.